දන්නවද අපි අද කොහෙටද ඇවිල්ලා ඉන්නේ කියලා? මේ තමයි රටේ ලස්සනම පරිසරයක් තියෙන, පරිසරයේ වගේම ලස්සන මිනිස්සුත් ඉන්න සෙන්කඩගල පුරවරය. මේ සෙන්කඩගල පුරවරයේ සුන්දර ස්ථාන බොහෝමයක් තියෙනවා. සුන්දර ස්ථාන වගේම පූජනීය ස්ථානයනුත් බොහෝමයක් තියෙනවා. සෙන්කඩගල පුරවරයේ තියෙන පූජනීය ස්ථාන අතරින් ශ්‍රී දළදා මාලිගාවට හිමිවන්නේ ඉතාමත් වැදගත් ස්ථානයක්. ශ්‍රී දළදා මාලිගාව ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම සිටින බෞද්ධයන්ගේ වන්දනාවට පත්වන උතුම් පූජනීය ස්ථානයක්. ශ්‍රී දළදා මාලිගාවේ තියෙන වැදගත්කම නිසාවෙන්ම මේ ශ්‍රී දළදා මාලිගාව ලෝක උරුමයක් වශයෙන්ද නම් කරලා තියෙනවා. දළදා මාලිගාව තුළට ඇතුළු වන ඕනෑම කෙනෙකුගේ සිතට සතුටක් සහනයක් දෙනවා. ඒ සතුට සහනය ඇතිවීමට දළදා මාලිගාවේ අවට පරිසරයත් එක හේතුවක් කියලත් කියන්න පුළුවන්. ශ්‍රී දළදා මාලිගාව පිළිබඳව වැඩිදුරටත් කරුණු සඳහන් කළහොත් ශ්‍රී දළදා මාලිගාව තුළ ගෞතම බුදුරජාණන් වහන්සේගේ නම් දන්තධාතුන් වහන්සේ වැඩ සිටිනවා. එම නිසාවෙන් මේ ස්ථානය බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වශයෙන්ද හඳුන්වන්නට පුළුවන්. මෙවන් වූ වටිනාකමකින් යුක්ත ශ්‍රී දළදා මාලිගාවේ ඉතිහාසය පිළිබඳව කරුණු කාරණා අධ්‍යයනය කිරීමේදී අපට දැනගන්නට ලැබෙන්නේ මෙම දළදා මාලිගාව මුලින්ම ඉදිකර තිබෙන්නේ පළමුවන විමලධර්ම සූරිය රජු විසින් බවයි. ඔහු විසින් ඉදිකරනු ලැබූ මේ දළදා මාලිගාව පෘතුගීසීන් විසින් විනාශයට පත් කරන්නට වුණා. ඉන්පසුව වර්තමානයේදී අපට දක්නට ලැබෙන දළදා මාලිගාව ඉදිකර තිබෙන්නේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු විසිනි. ඔහුගෙන් පසුව රජකම් කළ බොහෝ නායක්කර වංශික රජවරුන් විසින් ශ්‍රී දළදා මාලිගාව පාලනය කරන්නට වුණා. මේ වගේ ඉතාමත්
වැදගත් සංස්කෘතික ලක්ෂණ තියෙන ශ්‍රී දළදා මාලිගාව තුළ තවත් බොහෝමයක් අංගයන් දැක බලා ගන්නට ඔයාලට පුළුවන්. ඒ තමයි උඩදිගය, පත්තිරිප්පුව, නව බුදුමැදුර, ඒ වගේම සතර මහා දේවාලයන්. ඒ විතරක් නෙවෙයි ලෝක බෞද්ධ කෞතුකාගාරය. ඒ වගේම තවත් කෞතුකාගාර ගණනාවක්ම ශ්‍රී දළදා මාලිගාව තුළ දකින්න පුළුවන්. මෙවන් වූ වටිනා ඉතිහාසයක් හිමි ශ්‍රී දළදා මාලිගාව නරඹන ඕනෑම අයෙකුට එහි ඇති ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටත්වය කොතෙක්දැයි වටහා ගන්නට පුළුවන්. මෙහි ඇති බොහෝමයක් ගෘහ නිර්මාණයන් ඉදිකර ඇත්තේ ද්‍රේවේන්ද්‍ර මූලාචාර්ය නම් වූ විශිෂ්ට කලාකරුවා. අපි මේ වීඩියෝවේ සඳහන් කරලා තියෙන්නේ දළදා මාලිගාව පිළිබඳව කුඩා තොරතුරු ප්‍රමාණයක් පමණයි. ඒ වුණාට ඔයාලා මේ ගැන වැඩිදුර හොයලා බැලුවොත් ඔයාලට මීට වඩා තොරතුරු ගොඩාක් හොයාගන්න පුළුවන්. මේ වගේ ඉතාමත් වටිනාකමකින් යුක්ත ශ්‍රී දළදා මාලිගාව බලන්න ඔයාලත් අමතක කරන්න එපා. ඔයාලත් කවදම හරි දවසක ශ්‍රී දළදා මාලිගාව බලලා අපි කියපු දේවල් ඇත්තද කියලා බලන්නකෝ. වීඩියෝ එක ලස්සනයි නම් හොඳයි නම් channel එක subscribe කරන්න යන්නත් අමතක කරන්න එපා.